හෙලෝ අද අපි යනවා පොඩි ගමනක් අපේ යාළුවෝ දෙන්නෙක් එක්ක. අද ට්‍රිප් එකේ ගොඩක් දේවල් ප්ලෑන් කරගෙන හිටියත් වැස්ස නිසා කරන්න හම්බුන්නේ නැහැ ඒ දේවල් හරියටම. ඉතින් අද අපි යනවා ස්ටර්ලිං වලට. ගෙදර ඉඳලා විනාඩි 45ක් විතර දුරක් තියෙනවා. අපි ආව දැන් මක් දෙන්න යාළුවෙක්ව පික් කරන්න. අපි ගමන පටන් ගද්දී පොඩ්ඩක් වැස්සා. ඒත් අපි හිතුවේ නෑ මෙච්චර හයියෙන් වහී කියලා. අපේ ෆස්ට් ස්ටොප් එක තමයි මේ. ඒක නිකන් පොඩි පැසේජ් එකක්. හැබැයි ඒ ඇතුලෙන් යද්දි මාරම ලස්සනයි. අපි ඉතින් ඔතන චුට්ටක් නවත්තලා ෆොටෝස් ගත්තා. ඒ පැසේජ් එක පාස් වුණාට පස්සේ එතන තියෙනවා පොඩි හයිකින් ප්ලේස් එකක්. අපි එතනට ගියේ නෑ. හැබැයි අපි ඊළඟට යන ප්ලේස් එක තමයි අපි හයිකින් කරපු තැන. ඕක ගණන් වඩා මේ මෙන්න මේ පොඩියට පේන කුරුණ තමයි අපේ ඊළඟ ස්ටොප් එක. අපි ඉතින් ඒක ගාවට තමයි දැන් මේ යන්නේ. නෑ. අර ඇතුලෙන් යන්න තියෙනවා හිතන්න. පිළිමයක් නේ. ඔහොමයි නෑ නැත්තම්. වැටලු. මෙතන යන්නදී ඔන්න ඉතින් අපි උඩට ආවා විතරයි. වහින එක ඩබල් කරා. අපි හොඳටම තෙමුණා ඔතනදී. මේ මොනියුමන්ට් එකේ නම තමයි The National Wallace Monument. ඉතින් ඒ විලියම් වොලස් කියන කෙනා මෙහි ස්කොට්ලන්ඩ් වල නැෂනල් හීරෝ කෙනෙක්. ඉතින් අපි මොනියුමන්ට් එක ළඟටම ගියාම අපිට ස්ටර්ලිං ටවුන් එක එතන අර පල්ලෙහාට පේනවා ලස්සනට. මෙතනදී වැස්ස ගොඩක්ම තද කරපු හින්දා අපි යන්න හිටපු තැන් ගොඩක් අපි අඩු කරා. ඒ වගේම අපි යන්න හිටියා ගොඩක්ම ස්ටර්ලිං කාසල් එකට. අපි ඩ්‍රෝන් එකත් අරගෙන ගියේ. ඒත් එක්කම අපි යන්න හිටියා ඕල් ටවුන් ජේල් එකට. ඒකටත් අපිට යන්න බැරි වුණා. අපේ next destination එක ස්ටර්ලිං ඕල් බ්‍රිජ්. අපි තෙමිලා ඉන්නේ හොඳටම. මෙහෙ මේ අවුව දැන් දවස් 2ක් විතර තිබ්බට පස්සේ ආපහු වැස්ස තමයි තියෙන්නේ එක දිගටම.
තියෙන්නේ අපි යන්න හිටපු ස්ටර්ලින් කාසල් එක. මේක මේ පාරෙන් දකිද්දි තමයි ওই විදිහට පේන්නේ. උනට ඒක මාර ලොකුයි. මෙන්න මේ බෝඩ් එකේ තියෙන ඔක්කොම අපිට කියන ස්ටර්ලින් ඕල්ඩ් ටවුන් වල බලන්න තියෙන දේවල්. අපි හොඳට අවු පායලා තියෙන දවසක ආපහු එනවා කියලා හිතාගෙන අපි ස්ටර්ලින් ඕල්ඩ් ටවුන් වලින් ආවා. ඇවිල්ලා අපි කෙලින්ම ගියා කන්න. කාලා ඉවරලත් අපි පොඩි තැනකට ගියා. ඒකත් අපි පෙන්නන්නම්. දැන් අපි ඉන්නේ ෆැල්කර්ක් වල. ඉතින් මේ තියෙන්නේ ස්ටීල් වලින් හදපු අශ්ව දෙන්නෙක්ගේ ඔලු දෙකක්. ස්කොට්ලන්ඩ් කියන්නේ ගොඩාක් මිතිකල් ලෙජන්ඩ්ස් වලට ප්‍රසිද්ධ කන්ට්‍රි එකක්. ඉතින් ඒ නිසාම තමයි මේක බේසික් කන්සෙප්ට් එක ඇවිල්ලා මේක හදපු කෙනා අරගෙන තියෙන්නේ මිතිකල් වෝටර් හෝසස් ලගේ හෙඩ්ස් තමයි බේසික් කන්සෙප්ට් එක විදිහට අරගෙන තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඔය කෙල්පීස් එහා පැත්තෙම තියෙන පොඩි ෂොප් එකක්. ඉතින් මේතන තියෙන මූඩ් රින්ග්ස් කියලා රින්ග්ස් වගේක් try කරා. බලන්නකො ඉතින් අපිට වෙන දේවල්. ඉතින් ඒ රින්ග් එක ඇඟට දාපුවාම අපේ ඇඟේ උෂ්ණත්වය අනුව ඒකේ පාට පොඩ්ඩක් වෙනස් වෙනවා ඉතින්. ලා කළ පාට වගේ වෙනවනේ. Green. Mixed emotion. Fear. Just means I'm in fear. අපි දැන් බලමු දාලා මොකද්ද වෙන්නේ කියලා. Wait, yellow. අන්න එයා නිල් වෙලා ඒ ගමන. Nil කියන්නේ despair. මෙයා මොකද්ද? එයා කහ වෙලා ඉන්නේ. කහද? ලාකොල. ලාකොල. Mixed emotion. Confused. Confused? That's true. එනත් හැම්බිලි වෙලා ඉන්නේ මේ. I'm really nervous. මූඩ් එක මාරුනේ. කීයද මේක? දෙකයි. ඉතින් ඔන්න ඔහොමයි අපේ ස්ටර්ලින් ජර්නි එක ඉවර වුණේ. ඒනට ඉතින් අපිට දුකයි අපිට යන්න ඕන තැන් දෙකට යන්න බැරි වුණා. ඒත් ඉතින් අපි වෙන දවසක යනවනේ. ඒ නිසා ඉතින් අපි ආපහු ගෙදර ආවා. ඉතින් මේක අපේ තුන්වෙනි vlog එක. Thank you for watching. ඉතින් අපේ වීඩියෝස් වලට කැමති නම් අනිවාර්යෙන් අපිව subscribe කරන් යන්න. See you soon.